සූදානම් වන්නේ දිවෙනවා පාන්දුවක් ඉබ කරන්නට පුල් පහරක් එල්ල කරනවා උඩ පාන්දුවක් ලෙස ඇදී යන්නේ රැක ගන්න දෙඩ කඩ නැ බෑක්වර්ඩ් ස්ක්වාලේ කලාපීන් පාන්දු පහර ඇදී ගියේ ඒ අඩුව දැන් ලකුඩු පුවරුව වැඩි කර ගන්නවා ලකුඩු දෙකකින් ලකුඩු පුවරුව වැඩි කර ගත්තේ තුන්වන පාන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටිනවා මන්ද නිමාවූ තරගයක් තුළ මේ පාන්දු යොමු කරන ක්‍රීඩකයාගේ පාන්දු යැවීමෙන් තමයි කාස්බර්ග් කණ්ඩායමේ ජැක් රාකි මාවත විවර කර දුන්නේ මන්ද විශේෂයෙන්ම එකී තරගය තුළ සිවුන පන්දු වාරය ක්‍රියාත්මක කළේ මේ ප්‍රධාන ක්වොලිෆයර් 1 තරගය තුළ පන්දු යවන්නේ කුලෙස තුන්වන පන්දු වාරය ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙනවා බේබඩ විට ඒ අතර වාරයේ පාරක් එල්ල කරනවා උඩ පන්දුවක් සුරැකිවරක ගන්නවා මනෝජ් මේ තරග මාලාව පුරාවටම සාර්ථකව දස්කම් දක්වූ ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටිය නිවත් කර දැමීමට සමත්කම් දක්වනවා ක්වොලිෆයර් 1 තරගය තුළ ඔහුට පිතිකරුවෙකු ලෙස ක්වොලිටි ෂොට්ස් භාවිතා කරමින් ඔහුගේ ක්වොලිටි පිතිකරණය ක්‍රීඩා පිටිය තුළ පිළිබිඹු කරන්නට ඉඩකඩ ලැබුණේ නැහැ. හොඳ පන්දු යවන්න සාර්ථක පන්දුවක් ඉදි කළේ. ඔහු ඔන්රයි පහරක් එල්ල කළා. බෑබර ක්‍රීඩාලුවට ඉහත බදුනි ලොංග් ඔන් හේ පන්දු රකින්න උඩ පන්දුව රැක ගන්නවා සමගම මනෝජ් ක්‍රීඩා පිටිය නිවත්ව ගියේ. එයාට ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්. අප බලමු දැන් පන්දු යවන්න පිතිකරුවන්ව පරිේශනාත්මකව අධ්‍යයනය කරමින් සාර්ථකව පන්දු යැවීමේ කාර්යය නියැලෙන්නේ ෆ්ලෙක් කිරීම ස්ථානගත කරනවා ඩීප් මිඩ් විකට් දෙසින් තවත් ලකුණු 4ක් ඉබි කර ගන්නවා මන්ද ෆ්ලික් පහර එල්ල කිරීමේදී අප දැක තිබෙනවා පිතිකරුවන් මැඩික් කටුවේ සංචලතාවය මැනවින් භාවිතා කරමින් ඒ ෆ්ලික් පහර පායින්ඩ දෙසින් මැනවින් ස්ථානගත කරන ආකාරය මේ පිතිකරුවන් මැනවිනේ පහර එල්ල කළා දැන් සක්‍රීය පිතිකරණයක මේ දකුණත් පිතිකරුවන් නියැලිය යුතුයි දයාබුර ක්‍රීඩාලුවට ඉහත වදුනේ දිවෙනවා රයිට් ආම් ඔබ ද විකට් අතෙන් වරදාශනීය පහරක් එල්ල කරනවා කෝන දෙසින් මේ තරගය තුළ දැන් ජීවය ලබා ගන්නා පිතිකරුවා බවට පත්වනවා මේ රිෂ්පිත කණ්ඩායමේ රිද්මය මැනවින් පවත්වාගෙන පිතිකරණය නියැලෙන දකුණත් පිතිකරුවා ආකර්ෂණීය පහරක් එල්ල කළේ දයාබර ක්‍රීඩාලුවට ඉහත වදුනේ ඒ අනුව පිතිකරුවෙක් පහරක් එල්ල කරන විට ඒ පන්දු පහරේ තිබෙන good connection මැනවින් දැන් පිතිකරුවෙකු ලෙස සාර්ථකව විශේෂයෙන්ම කෙනෙක් කරගනිමින් සාර්ථකව පිතිකරණය නියැලෙන්නේ පන්දු පහරවල් මැනවින් එල්ල කරනවා මේ දකුණත් පිතිකරුවා සූදානම් පන්දුවක් ඉබ කරන්නට වේගවත් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරුව ලබා ගත්තේ සාර්ථකව පන්දුව නතර කරගත්තා ක්‍රිෂාංක ඇක්ටිව් වී කඩිසරව ඔහුගේ පෞරුෂය මැනවින් තමාගෙන සාර්ථක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබෙනවා සිය කණ්ඩායම නියෝජනය කරන මොහොතේ මන්ද ඔහු තමා නායකවරයා කාල්ස්බර්ග් කණ්ඩායමේ ඒ අඩුව ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්